ආයුබෝවන් ජයන් ජයම වේවා. අධ්‍යාත්ම YouTube නාලිකාවත් සමග එක් වෙලා ඉන්න කුම්භ ලග්න හිමියනි, ඔබගේ 2026 අලුත් අවුරුදු පලාපල කතනය සිද්ධ කරන්නයි අපි මේ සැරසෙන්නේ. අද අපි අවධානය යොමු කරන්නේ රාශි චක්‍රයේ 11 වෙනි ලග්නය වන කුම්භ ලග්න හිමියන්ට මේ වසරේ ග්‍රහ චලනයන් කෙබඳු බලපෑමක් ඇති කරනවාද යන්න පිළිබඳවයි. සෙනසුරු ග්‍රහයාගේ විනයත් ඔබේ සුවිශේෂී බුද්ධියත් හිමි කුම්භ ලග්න හිමියන්ගේ වසරේ තොරතුරු අපි දැන් විමසා බලමු. රැකියාව සහ සමාජ සම්බන්ධතාවල දියුණුවක් පෙන්눔 කරන කාලයක්. කුම්භ ලග්න හිමියන්ට මෙම වසරේ ධෛර්යය සහ උත්සාහය වැඩි වෙන කාලයක්. විශේෂයෙන්ම තාක්ෂණික sannivedana හෝ විද්‍යාත්මක ක්ෂේත්‍රවල නියත වෙන අයට මේ වසරේ සුවිශේෂී ජයග්‍රහණ ලැබෙනවා. ඔබ කරන ව්‍යාපාරික කටයුතු වලදී අලුත් තාක්ෂණය භාවිතා කරලා වැඩි ලාභයක් ලැබිය හැකි කාල වකවානුවක්. රැකියා ස්ථානයේදී ඔබේ sannivedana හැකියාව සහ නව අදහස් නිසා කාගේත් ප්‍රසාදය දිනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. කෙටි ගමන් බිමන් හරහා වාසිදායක අවස්ථා රැසක් උදාවන කාලයක්. පවුල, සහෝදර සහෝදරයන් සහ සෞඛ්‍ය පිළිබඳ අපි දැන් බලමු. පවුල් ජීවිතය පිළිබඳ බැලීමේදී අසල්වැසියන් සහ සහෝදර සහෝදරයන් සමග පවතින සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් වන කාලයක්. ඔබ සෑම විටම පොදු යහපත ගැන සිතන අයෙකු බැවින් සමාජ සේවා කටයුතු වලට සහභාගී වීමට වැඩි රුචිකත්වයක් ඇති වෙනවා. සෞඛ්‍ය ගැන සැලකීමේදී පාදවල පහළ කොටස් ස්නායු ආශ්‍රිත පීඩා පිළිබඳව තරමක් සැලකිලිමත් වන්න අවශ්‍ය වෙනවා. දිනපතා ක්‍රමානුකූල ශරීරයේ වෙහෙස කරවන ව්‍යායාමවල නිරත වීම සහ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඔබට නිරෝගීමත් භාවය ලබා දෙනවා. ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයාගේ ශක්තිය තවදුරටත් සමබර කරගෙන ඔබේ ජීවිතයේ බාධා ඉවත් කර ගැනීමට මම අද ඔබට සුවිශේෂී වත්පිළිවෙතක් යෝජනා කරනවා. දිනපතා උදෑසන ස්නානය කර පිරිසිදුව ශනි ග්‍රහයාට හිමි මෙම බීජ මන්ත්‍රය 9 වරක් සජ්ජායනා කරන්න. එමගින් ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය සහ ආරක්ෂාව ඔබට ලැබෙනවා නිසැකයි. ඕම් ප්‍රාම් ප්‍රීම් ප්‍රෞම් සහ ශනේචරාය නමක්. කුම්භ ලග්න හිමියන් වන ඔබට මෙම වසරේ වාසනාව ගෙනෙන වර්ණය වන්නේ නිල් සහ දම් පැහැයයි. ඔබේ නිර්මාණාත්මක බුද්ධිය සහ මානව හිතවාදී බව කෙරෙහි විශ්වාසය තබා පෙරට යන්න. ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද ජයග්‍රාහී වසරක් වේවා. ආයුබෝවන්. ඔබට ජයන් ජයම වේවා.